හරි තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියන්න හිතුවේ ඇත්තටම කිව්වොත් දැන් ඕගොල්ලන්ගේ අධ්‍යාත්මික වටපිටාව හැදෙද්දී එහෙම නැත්නම් අපිට කියනවා වෙනස් වෙද්දී කොහොමද මේ ලෞකික ජීවිතේ තාමත් වෙනස්කම් වලට පරිභාජනය වෙන්නේ කියලා. හරිද? ඒකට දැන් මේක දැන් මගේම උදාහරණකින් කියන එක මම කියතර හොඳයි කියලා. මොකද යම් කිසි අත්දැකීමක් තියෙන්න බෑනේ. ඉස්සර දැන් ඇත්තරම මම සතුටුනේ එක්ක යාළුවොත් එක්ක කොහේ හරි ගිහිල්ලා එහෙම නැත්නම් මොකක් හරි පාටියකට ගිහිල්ලා නැත්නම් මොකක් හරි එවලේ මොකක් හරි දෙයකින් තමයි මම එන්ජොයි වුනේ. ඒ කියන්නේ මම කියන්නේ මොකක් හරි ලෞකික මොකක් හරි දෙයක් කරලා තමයි එන්ජොයි කරේ. හැබැයි මම දැක්කා ඒක ඊයේ රෑ මම ඒ තෘප්තිය ලැබුවා. ඒක උදේ වෙද්දි කන්වර්ට් වෙන්නේ ළමයි නිකන් හිස රතයකට කියලා මම දැක්කා. මොකද දැන් ගොඩක් කට්ටිය මත්ද්‍රව්‍යයක් වුණත් භාවිතා කරන්නේ එවලේ චූන් එකටනේ. ඊට පස්සේ මත්ද්‍රව්‍ය කියන්නේ වෙරි මත බැහැලා ගියාම හරිද? මේ මත්ද්‍රව්‍ය ඒ දෙන සීමිත තෘප්තිය නැතිලා ගියාම එන කාලකන්ණි ස්වභාවයක් තමයි යන්නේ. හැබැයි දැන් මම මේක හොඳට දැක්කා. හරිද? මම දැක්කා හැම වෙලෙම මම ලෞකික දෙයක් අල්ලගෙන එන්ජොයි කරොත් එහෙම ඒක තියෙන්නේ එවල නැතිලන. හැබැයි ඊට පස්සේ මම ඇත්තටම කිව්වොත් ගොඩක් ડિස්ප්‍රෙෂන් තත්ත්වයකටත් වැටලා හිටියේ. ඊට පස්සේ මම දැනගත්තා මේ ලෞකික දේවල් අල්ලගන්න යන හින්දා තමයි ජීවිතයේ තියෙන සියලුම ප්‍රශ්න අපිට ඉෂ්ට සිද්ධ වෙන්නේ කියලා. මම මේක හොඳට දැක්කා. හරිද? මම මේක මාර විදිහට දැක්කා. ඊට පස්සේ මට මගේ ගුරුවරයා හම්බුණා ජීවිතේ වෙනස් කරපු. ඉතින් එතුමන් මට පෙන්ලා දුපු මාර්ග දිගේ යද්දී මේ ලෞකික දේවල් වලින් ලැබෙන තෘප්තිය නෙමෙයි තමන්ගේ ඒ කියන්නේ අතුලාන්ත දෙබිලා ඒ තෘප්තිය හොයාගත්ත තමයි රියල්ම තෘප්තිය තියෙන්නේ කියලා මට හිතුණා. ඇත්තම කිව්වොත් දැන් අද වන විට මට මොන දේ අහිමි වුණත් මොන දේ හිමි වුණත් හරිද මගේ මේ අධ්‍යාත්මික තියෙන තෘප්තිය තමයි මට ඉතාමත් වැදගත් වෙන්නේ. එතකොට ළමයි දැන් මේකෙදි මට කියන්න ඕන වුණ දේ තමයි මේ අධ්‍යාත්මික තෘප්තිය කියන්නේ ඇත්තම කිව්වොත් තමන්ගේ මූල ස්වභාවයට එබිලා බලවා එතන සතෙක් පුද්ගලයෙක් නොමැති බව වටහාගෙන හරිද මූල ස්වභාවයට ඉබම් කළා එතන සතෙක් පුද්ගලයෙක් නොමැති බව වටහාගෙන තියෙන තෘප්තිය. එතකොට මේ ලෝකේ අපිට දඟලන්න දෙයක් නැහැ. ඇත්තම නැහැ. හරි සතෙක් පුද්ගලයෙක් මේ ලෝකේ නැත්තම්. හරි මම කියලා ස්වභාවයක් විතරයි ඉතින් තියෙන්නේ. මම කියලා කෙනෙක් නැත්තම්. ඒක වටහා ගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒතර අපිට දඟලන්න දෙයක් නැහැ. ඒතර මෙහෙම මේක ප්‍රත්‍යක්ෂ වුණාම ඇත්තට මගේ ජීවිතේ ගලාගෙන ගියා. හැබැයි මම කියන්නේ මට ලෞකිකව හම්බෙන්න ඕන දේවලුත් හම්බෙනවා. හරිද? ඒ දේවල් වලුත් අඩුවක් නැහැ. හැබැයි ප්‍රශ්න කරදරත් එමටයි. හැබැයි ඒවා එවල වෙන සිද්ධියක් බවට විතරක් මට කන්වර්ට් කරගන්න මට දැන් මනස හැදලා තියෙනවා. හරිද? ඉතින් මම කියන්නේ හරිද? මම කියන්නේ ඕගොල්ලන්ටත් ජීවිතේ ප්‍රශ්න හම්බෙයි ඉස්සරහට. ප්‍රශ්න හම්බෙයි, බාධක හම්බෙයි. එතකොට කියන්නේ දේවල් හම්බෙයි ලෞකික දේ හම්බෙන්න ඕන දේවලුත් හම්බෙයි. හැබැයි මේ එක දෙයකටවත් කවදාකවත් ඇලෙන්න කරන්න එපා. මම මේ channel එකේ ඩිටැච්මන්ට් එක ගැන කියන්නේ. කියන්නේ අතහැරීම ගැන කියන්නේ ගොඩක් දුරට ඔන්න ඔය හේතු හින්දා දැන් අපි හිතන්න දැන් අලුතෙන් වාහනයක් ගන්න මම කියන්නේ කාටවත් මේ දේ සිද්ධ වෙයි කියලා උදාහරණයක්. හරිද? හිතන සමහරක් අය බය වෙයි. ඔය වාහනේ හැප්පෙන්න පුළුවන්. හරිද? තේරෙනවද? හැප්පෙන්න පුළුවන්, කුඩු වෙන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්. ඒ නිසා ලෞකික දෙයකට අපි තදින්ම බැඳලා තියෙනවා නම් එතන තනිකර සසර බැම්මක් තමයි බැඳෙන්නේ. දැන් ඔබ ළමයට ආදරේක ඇත්ත. හරිද? නමුත් මම මේ කියන දේ මේ නුවණ නැතිව වටහා ගන්න. හරිද? ඉතින් කවුරුත් මේක වැරදිට වටහා ගන්න එපා. ඒ කියන්නේ මේ බැඳීම තමයි මේ සසර දිග්ගස්වන්නේ කියන එක චුට්ටක් මතක තියාගන්න. හරිද? ඒ බැඳීම තමයි මේ සසර දිග්ගස්සන්නේ. ඔබ ළමයට ආදරය වෙන්න පුළුවන්, බිරිඳට ආදරය වෙන්න පුළුවන්. ඒ කිසිම අවුලක් නැහැ. හැබැයි කිසි දෙයකට බැඳෙන්න එපා. ඒ දේවල් අල්ල ගන්න එපා. කරන යුතුයකම් කරන්න. හරිද? ඉතින් මම කියන්නේ මේක
ඇත්තරම කිව්වොත් දැන් ප්‍රඥාවන්ත පුද්ගලයෙකුට මේක අනිවාර්යයෙන්ම වටහා ගන්න. නමුත් මේ මම කියන දේ තියෙන ඩීප් අයිඩියා එක ගොඩක් දුරට නරකකට වටහා ගන්න ඇතින්න නිසා මම කියන්නේ තමන්ගේ ලෞකිකත්වයක් හැදෙන්නේ ඒ පරාසයත් හැදෙන්නේ තමන්ගේ මේ ඇතුලාන්තයට එක්කම් කල්පලට කෙන පියෝ සිහිය. ඒ කියන්නේ තමන්ට දැන්න සිතුවිලි වලට සිහිය පවත්වාන් සිටීමෙන් හරි දෝට හෙන දේවල් පේන දේවල් මං කියල දුන්න මේ පියෝ සිහිය පවත්වාගෙන සිටීමෙන් බට මේදී ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. තිං මම ආයත් කියන්න මේ කමටහන ගොඩක් හොඳ කමටහන ඇහෙන දේවල්වලට තමන්ට ඇහෙන දේවල්වලට තමන්ට පේන දේවල්වලට ඒවගේම තමන්ට හිතට දැන්න සිතුරුවලට රසදීමට ස්පර්ශයට මේ දේවල් එකවරට එකයි නිද ඒ දේවල්ට වෙනම සීතියගන්න එනම් තෙරවන් සාර